ආයිබෝවන් ඔන්න අදත් අපි මුංචි වීඩියෝ එකක් අරගෙන ඉන්න කියලා හිතුණා. අද කතා කරන්න හිතුනේ මේ සතියේ පැවැත්වෙන WWE Premier Live event එක වෙන Backlash එකේ preview එක. ඒ කියන්නේ මේ Backlash එක ආරම්භ වෙන්නේ කීයටද? match card එක මොකක්ද? අපි මේක බලන්නේ කොහොමද? අන්න ඒ වගේ විස්තර ටිකක් අරගෙන ඉන්න හිතුණා පුංචි වීඩියෝ එකකින්. ඒ නිසා මේක ඉවර වෙනකන් ඔයාලට බැලුවොත් මේ සම්පූර්ණ දේවල් දැනගන්න පුළුවන් වෙයි. හරි. Backlash එක පැවැත්වෙන්නේ සෙන් ලුයිස් වල කියලා හැමෝම දන්නවනේ. ඒ කියන්නේ රැන්ඩිගේ හෝම් ටවුන් එකේ. ඉතින් මේවර බැක්ලෑෂ් එක ඒ සෙන් ලුයිස් වලින් ඒ කියන්නේ USA වෙලාවෙන් පැවැත්වෙන්නේ සෙනසුරාදා වුණත් ශ්‍රී ලංකාවේ වෙලාවෙන් ඉරිදා උදේ 4:30ට තමයි අපිට බලන්න පුළුවන්. ඒ කියන්නේ මේන් ෂෝ එක ආරම්භ වෙන්නේ ඉරිදා උදේ 4:30ට. මතක තියාගන්න අපි රෝසා ස්මැක්ඩවුන් ආරම්භ වෙන්නේ 5:30ට උනාට මේ ප්‍රීමියම් ලයිව් ඉවෙන්ට් එක ආරම්භ වෙන්නේ 4:30ට. සාමාන්‍යයෙන් මේ ප්‍රීමියම් ලයිව් ඉවෙන්ට් වල ආරම්භන වෙලාවල් මෙහි වෙනවා. ඉතින් බැක්ලෑෂ් එක ආරම්භ වෙන්නේ 4:30ට. එතකොට ඊට කලින් කවුන්ට්ඩවුන් ෂෝ එක තියෙයි. තාම කවුන්ට්ඩවුන් ෂෝ එක පැවැත්වෙන්නේ කොයිපමණ වෙලාවක්ද කියන එක ගැන හරියට වාර්තාවක් නැහැ. ඉතින් බොහෝ දුරට පැයකට හෝ දෙකකට කලින් තමයි කවුන්ට්ඩවුන් ෂෝ එක තියෙන්නේ. ඉතින් සමහර විට අපේ වෙලාවෙන් 3:30 හෝ 2:30 වෙද්දී උදේ ඉරිදා උදේ 2:30 හෝ 3:30 වෙද්දී කවුන්ට්ඩවුන් ෂෝ එක පටන් ගනී. කවුන්ට්ඩවුන් කියන්නේ ඉස්සර කික් ඔෆ් ෂෝ එක වගේ. ඒකෙදී මැචස් පැවැත්වෙන්නේ නැහැ. කික් ඔෆ් එකක් වගේ නිකන් ඒගොල්ලන්ගේ සෙග්මන්ට් එකක් තමයි පැවැත්වෙන්නේ. සෙග්මන්ට් එකක් කියන්නේ ඇත්තටම මේක ගැන ප්‍රිවිව් එකක් වගේ ආරම්භයට පෙර පැවැත්වෙන ෂෝ එක තමයි කවුන්ට්ඩවුන් ෂෝ එක කියන්නේ. ඉතින් ඒක YouTube හරහා නරඹන්න පුළුවන්. WWE YouTube channel එකෙන් ලංකාවට ඒක නරඹන්න දෙනවා. හැබැයි මතක තියාගන්න කවුන්ට්ඩවුන් ෂෝ එක විතරයි මේන් ෂෝ එක YouTube එකෙන් බලන්න බෑ. ඉතින් කවුන්ට්ඩවුන් ෂෝ එක ආරම්භ වෙන වෙලාව හරියටම කීයද කියලා මම හෙට සෙනසුරාදා ප්‍රිවිව් පෝස්ට් එකේදී අනිවාර්යෙන් දාන්නම්. ඒකවල Facebook page එක follow කරලා දෙන්න. ඒකේ සම්පූර්ණ ප්‍රිවිව් එකක් දානවා. ඒ පෝස්ට් එකේදී කවුන්ට්ඩවුන් ෂෝ එක ආරම්භ වෙන වෙලාවත් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මේන් ෂෝ එක ආරම්භ වෙන්නේ ඉරිදා උදේ 4:30ට. ඒතර මේක අපිට නරඹන්න පුළුවන් කොහොමද? ඒක තමයි ගොඩක් අය ඊළඟට අහන දේ. ඔයාලා දන්නවනේ Sony සහ WWE අතර තියෙන කොන්ට්‍රැක්ට් එක අවසන් වුණා. මේකත් එක්ක ඉන්දියානු කලාපෙට රූපවාහිනී නාලිකාවකින් නරඹන්න අවස්ථාවක් නැහැ WWE shows. ඉතින් අපිට අනිවාර්යයෙන්ම නරඹන්න පුළුවන් Netflix හරහා. Netflix වලදී නරඹද්දී අපි අර Sony වලින් බලනවා වගේ නෙමෙයි අපිට සබස්ක්‍රිප්ෂන් එකක් ලබා ගන්න වෙනවා. ඉතින් මේ සබස්ක්‍රිප්ෂන් එක මිල ගණන් වලට තියෙනවා. ඔයාලා Netflix app එක download කරලා ඒ සබස්ක්‍රිප්ෂන් එක ගන්න පුළුවන්. ඉතින් ඒකට යම්කිසි මුදලක් වැය වෙනවා. ඒක තමයි ගොඩක් දෙනෙක්ට තියෙන අපහසුව. ඊළඟට තවත් මේක නරඹන්න පුළුවන් ක්‍රම. ඒ කියන්නේ live links අපිට ලබා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම හැමදාම Facebook page එකේ ඕනම ප්‍රීමියම් ලයිව් ඉවෙන්ට් එකකට කලින් දාන ප්‍රිවිව් පෝස්ට් එකේදී නැරඹිය හැකි ලින්ක්ස් අපි දානවා. ඒ ලින්ක්ස් වලින් බලද්දි ප්‍රශ්නේ තියෙන්නේ නැත්නම් මොබයිල් එකකින් වගේ බලනවා නම් ගොඩක් අමාරුයි. මොකද ඇඩ් ප්ලේ වෙනවා. ඒ වගේම මේක රිෆ්‍රෙෂ් කරන්න ඕනේ. එකපාරට බ්ලොක් වෙනවා. ඒකට ක්ලෝස් වුණාම ආයේ වෙනත් ලින්ක් එකකට යන්න ඕනේ. ලින්ක් ගොඩක් තිබ්බත් වෙනත් ලින්ක් වලට මාරු වෙන්න ඕනේ. මේ වගේ තරමක් අපහසුයි මොබයිල් එකකින් බලද්දි. PC එකකට බලද්දි මොබයිල් එකකට සාපේක්ෂව අපහසුතාවය අඩුයි. මොකද මමත් මෙහෙම නරඹපු නිසා කියන්නේ PC එකකින් බලන ලැප්ටොප් එකකින් හරි PC එකකින් හරි නරඹනකොට මොබයිල් එකට වඩා තරමක් පහසුයි. කොහොම වුණත් මොකෙන් බැලුවත් අර සැරින් සැරේ මේ ලින්ක් එකෙන් පෙන්නන එක බ්ලොක් වෙන අවස්ථා තියෙන අතර වෙනත් ලින්ක් එකකට මාරු වෙනවනේ. මෙන්න මේ වගේ දේවල් තියෙනවා. ඉතින් වෙනත් බලන්න ක්‍රමයක් නැති නිසා Netflix දාගන්න බැරි වෙන අයට තියෙන්නේ ඒ ඔප්ෂන් එක තමයි. ඒ වගේම මම Facebook page එකේදී ප්‍රීමියම් ලයිව් ඉවෙන්ට් එක අවසන් වුණාට පස්සේ බලන්න පුළුවන් ලින්ක් එකකුත් අනිවාර්යයෙන්ම දානවා. ඒ නිසා Facebook page එකත් ඔයාලා follow කරලා තියන්න. ඒකේ ලින්ක් එකත් මම මේ description එකේ දාලා තියෙනවා. ඉතින් ඒකත් දැනටත් follow කරලා නැති අය ඉන්නවා නම් follow කරන්න. එතකොට ඔයාලට මේ විස්තර ටික දැනගන්න පුළුවන්. ඊළඟට බලමු අපි match card එක. මේ වෙද්දි ගොඩක් දෙනෙක් දන්නවා. දැන් මේ වීඩියෝ එක කරන්නේ SmackDown එකට කලින්. එතකොට ඒ නිසා SmackDown වලදී සිදුවෙන සිදුවීම් ගැන හරියටම කියන්න අමාරුයි. දැනට තියෙන match card එක තමයි මේ main event එක බොහෝ දුරට main event එක වෙන්නේ Randy Orton vs John Cena WWE Undisputed Championship එකට තියෙන match එක. ඒ වගේම Lyra vs Becky Lynch ඒක තමයි Women's Intercontinental Championship එකට තියෙන match එක. ඒ වගේම Men's United States Championship match එක තියෙනවා. ඒක Jacob Fatu vs Drew McIntyre vs LA Knight vs Damian Priest Fatal 4-way එකක් තියෙනවා. ඒ වගේම Pat McAfee vs Gunther match එකක් තියෙනවා. මෙන්න මේ match එකේදී බොහෝ දුරට special return එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන මම ප්‍රෙඩික්ෂන් වලදී හරියටම කියන්නම්. බොහෝ දුරට ස්පෙෂල් රිටර්න් එකක් මේ මැච් එක අතරතුරදී වෙන්න පුළුවන්. ඊළඟට තියෙන තරඟය තමයි ඩොමිනික් මිස්ටීරියෝ vs Penta. මේකත් ටිකක් අන්ප්‍රෙඩික්ටබල් තරඟයක් කියලා කියන්න පුළුවන්.
ඒක ගැන විස්තර මම ප්‍රෙඩික්ෂන් වලදී කියන්නම්. අන්ප්‍රෙඩික්ටබල් වෙන්න හේතුව මෙතනදී පෙන්ටා වර්සස් ඩොමිනික් එකක් ආයෙ පවත්වන නිසා පෙන්ටා එකපාරක් පෙරදුනා. ඒ වගේම පින්නුනා. ඉතින් මේ දේවල් එක්ක ඒ කියන්නේ පින්නුනේ තරගෙදී නම් පෙන්ටා පින්නුනේ නැහැ. කොහොමද පෙන්ටා පෙරදුනා. ඒ වගේම රෝ එපිසෝඩ් වලදී පෙන්ටා පෙරදුනා. ඉතින් මේ වගේ දේවල් එක්ක මේක පොඩ්ඩක් අන්ප්‍රෙඩික්ටබල් ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක ගැන ප්‍රෙඩික්ෂන් වලදී කතා කරමු අනිවාර්යෙන්. මම කියවනේ මේ වීඩියෝ එක කරන්නේ ස්මැක්ඩවුන් එපිසෝඩ් එකට කලින්. ඉතින් ඒ නිසා මේ මැච් කාඩ් එකේ යම්කිසි වෙනසක් ස්මැක්ඩවුන් එකෙන් ස්මැක්ඩවුන් එපිසෝඩ් එකේදී සිදු වෙන්න පුළුවන්. ඉතින් මම දැනට විශ්වාස කරන විදිහට දැන් මොකද මේ මැච් කාඩ් එකේ මැචස් 5ක් තියෙනවා. සාමාන්‍ය ට්‍රිපල් එච් එකේ ප්‍රීමියර් ලයිව් ඉවෙන්ට් එක, ඒ කියන්නේ මේජර් ලයිව් ඉවෙන්ට් එකක් නෙවෙයි නෝමල් ප්‍රීමියර් ලයිව් ඉවෙන්ට් එක මැච් 5ක් තමයි පැවැත්වෙන්නේ බොහෝ දුරට. ඉතින් ඒ නිසා මම හිතන්නේ නැහැ තවදුරටත් මේකට මැචස් ඇඩ් වෙයි කියලා. මොකද ඔයාලා දන්නවා දැන් නියාජැක්ස් vs ටිෆනි වගේ මැච් එකක් නැත්නම් ඔක ෆැටල් 4 එකක් පැවැත්වෙන්න පුළුවන් වුමන්ස් චැම්පියන් WWE වුමන්ස් චැම්පියන්ෂිප් එකට. නමුත් ඒක වුමන්ස් චැම්පියන්ෂිප් එකේ මේ මැච් එක ඇඩ් වෙන්න පුළුවන් වුණාට මේ මැච් එක මම හිතන්නේ නැහැ බැක්ලෑෂ් මැච් කාඩ් එකට ඇතුළත් වෙයි කියලා. මොකද මේ වෙද්දී මැචස් 5ක් නම් වෙලා ඉවරයි. ඒ නිසා ස්මැක්ඩවුන් වලදී මේ මැච් කාඩ් එකේ වෙනසක් සිදු නොවේයි කියලා මම දැනට විශ්වාස කරනවා. මොකද මැච් 5ට වඩා පැවැත්වී කියලා හිතන්න අමාරුයි. ඉතින් මෙන්න මේ මැචස් 5 තමයි පැවැත්වෙන්නේ. මේක ගැන ප්‍රෙඩික්ෂන් අරන් එන්නම් බොහෝ දුරට වීඩියෝ එකකින් ගේන්න කාලෙ නැති වෙයි. එහෙම නැති වුණොත් අනිවාර්යෙන් පෝස්ට් එකක් විදිහට හරි අරන් එනවා. එහෙමත් බැරි වුණොත් සෙනසුරාදා රෑ ලයිව් එකකින් හරි මම මේ ප්‍රෙඩික්ෂන් එක අරන් එනවා. ගොඩක් දුරට පෝස්ට් එකකින් අරන් එන්න පුළුවන්. මොකද Facebook page එකට දාන්න ඕනි පෝස්ට් එකක්. සිංහලෙන් සහ ඉංග්‍රීසි වලින් දෙකෙන්ම. ඒ නිසා මම පෝස්ට් එකක් බොහෝ දුරට දාන්න උත්සාහ කරනවා. අනිත් දේ තමයි සාමාන්‍ය ප්‍රෙඩික්ෂන් අරන් එන්නේ ඒ අවසාන ස්මැක්ඩවුන් එකෙන් පස්සේ. ඉතින් මේ ස්මැක්ඩවුන් එක බලන්න නැතුව ප්‍රෙඩික්ට් කරනවට වඩා එකෙන් පස්සේ අරන් එන එක තමයි වඩා හොඳ කියලා හිතෙනවා. ඒ නිසා බොහෝ දුරට වීඩියෝ එකක් කරගන්න කාලේ මදි වෙයි. ස්මැක්ඩවුන් එකට කලින් මට වීඩියෝ එකක් කරගන්න පුළුවන් වුණොත් මම YouTube එකට විතරක් ඒ ප්‍රෙඩික්ෂන් එක දානවා. නැවත ස්මැක්ඩවුන් එකෙන් පස්සේ ඒකේ අප්ඩේට් එකක් පෝස්ට් එකක් විදිහට Facebook page එකට දාන එක හරි YouTube එකට දාන්න. ඉතින් ප්‍රෙඩික්ෂන් වීඩියෝ එක කරන ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා. කොහොම වුණත් ප්‍රෙඩික්ෂන් මොන ආකාරයකින් හරි අරන් එන්න බලාපොරොත්තු වෙනවා සෙනසුරාදා දවස ඇතුළත. ඉතින් ඔන්න ඔය ටික තමයි අද කතා කරන්න මේ පුංචි වීඩියෝ එකකින් කතා කරන්න හිතුනේ. මැචස් 5ක් තියෙනවා. ඒ මැචස් වලින් මම කිව්වේ ස්පෙෂල් රිටර්න් එකක් වෙන්න පුළුවන් බොහෝ දුරට මැකැෆි vs ගුන්තර් මැච් එකට. ඒ වගේම දැනට වාර්තා රුමර්ස් යනවා කෝඩි රෝඩ්ස් බැක්ලෑෂ් එකට රිටර්න් වෙන්න බොහෝ දුරට පුළුවන් කියලා අපි දන්නවා. බැක්ලෑෂ් එකෙන් පස්සේ ස්මැක්ඩවුන් එකට කෝඩි අනිවාර්යයෙන්ම දැනටත් ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන් ස්මැක්ඩවුන් එකට සහභාගී වෙනවා. ඒ කියන්නේ බැක්ලෑෂ් එකෙන් පස්සේ තියෙන ස්මැක්ඩවුන් එකට. හැබැයි අපි දැක්කා ඊයේ රුමර්ස් ගියා කෝඩි රෝඩ්ස් බොහෝ දුරට බැක්ලෑෂ් වලට රිටර්න් කරන්න උත්සාහ දරනවා කියලා සර්ප්‍රයිස් රිටර්න් එකක් දෙන්න. ඉතින් මේ රිටර්න් එක වුණොත් කොතනද රිටර්න් වෙන්නේ කියන එක ගැන පොඩි ගැටලුවක් තියෙනවා. සීනාගේ මැච් එකට රිටර්න් වුණොත් සීනා vs කෝඩි මැච් එකක් money in the bank එකට නම් ක්‍රියේට් වෙයි කියලා හිතන්න අමාරුයි. එහෙම නැතුව සමහර විට අර ESPN ලා කිව්වා වගේ ටැග් ටීම් මැච් එකක් කෝඩි සහ කවුරු හරි පාර්ට්නර් කෙනෙක් එක්ක සීනා සහ තවත් පාර්ට්නර් කෙනෙක් එක්ක money in the bank වලට නම් වෙන්න සමහර විට පුළුවන්. එහෙම නම් වුණොත් money in the bank හෝ ඊළඟ live event එක Saturday night main event වලට හරි නම් වෙන්න පුළුවන්. එහෙම නම් වුණොත් අපි බලමු ඒක. එතනින් ඒකේ ප්‍රෙඩික්ෂන් එක ගැන කතා කරන්න ඕනේ. එහෙම බොහෝ දුරට නම් වෙන්න පුළුවන්. කොහොම වුණත් සීනා vs කෝඩි කියන එක SummerSlam හෝ සීනාගේ අවසාන මැච් එක තමයි. ওই දෙකෙන් එකක් තමයි වෙන්නේ. ඒ නිසා money in the bank වල සීනා vs කෝඩි මැච් එකක් යන එකක් නැහැ. ඉතින් මේ මැචස් ගැන සම්පූර්ණ විස්තරයක් ඒ කියන්නේ ප්‍රෙඩික්ෂන් වීඩියෝ එකකින් බැරිනොත් පෝස්ට් එකකින් හරි අරන් එන්නම් කිව්වා. ඉතින් එතනදී ඒ ගැන කතා කරමු. අද මේ වීඩියෝ එකකින් ගෙනාවේ පුංචි වීඩියෝ එකක්. මේ ප්‍රිවිව් එකක් විතරයි අරන් එන්න ඕනේ. ඉතින් ඔයාලගේ තව ගැටලු තියෙනවා නම් මේක බලන විදිය ගැන හෝ මේ මොනවා හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒකට අපි අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙනවා. ඉතින් එහෙනම් හැමෝම බැක්ලෑෂ් එක බලන්න මතක තියාගන්න. ඉරිදා ලංකාවේ වෙලාවෙන් ඉරිදා පෙරවරු 4:30ට තමයි මෙන් ෂෝ එක ආරම්භ වෙන්නේ. හරි. එහෙනම් දැන් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එක ඔයාලා click කරලා තිබ්බොත් ඔයාලට පහසුවෙන්ම අපි දාන වීඩියෝ එකක් සහ live වෙන අවස්ථාවක් notification එකක් විදිහට මේ මොහොතේම ලබා ගන්න පුළුවන්. ඒ නිසා bell icon එක click කරලා තියන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ආයිබෝවන්.